හායි යාළුවනේ, ඉතින් මම දාන්න තියෙන වීඩියෝ මේක ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ පැත්තේ තියෙන බෙල් එකන් එකත් ඕල් දැම්මොත් මම වීඩියෝ එකක් දැම්මොත් ඔයාලා ගාඩ එනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම කියලා දෙන්නේ ලස්සනට වීඩියෝ එඩිට් කරන්න හොඳ ඇප් එකක්. එහෙනම් යන් ඇප් එක බලන්න. කරන්න Play Store ඇප් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන සර්ච් එකන එක පාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන එක පාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාලා මෙතන සර්ච් කරගන්න CapCut කියලා. මේ උඩින්ම ඇවිල්ලා තියෙන එක පාරක් ඔබන්න. ඊට පස්සේ මෙතන CapCut photo and video කියන එක පාරක් ඔබන්න. මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන ඉඳන් මට වැටෙන්නේ අප්ඩේට් කියලා. ඔයාලා මෙතන ඉන්ස්ටෝල් කරන්න. මම මෙතනින් බැක් වෙනවා. ඊට පස්සේ මම මේකේ තියෙන CapCut ඇප් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන new video කියලා එකක් තියෙනවා. ඒක පාරක් ඔබන්න. ඊට පස්සේ මම රෙකෝඩ් කරගත්ත වීඩියෝ ටිකක් තියෙනවා. ඒ ටික ඔබනවා. ඊට පස්සේ මෙතන යට තියෙන add කියලා තියෙන එක පාරක් ඔබන්න. ඊට පස්සේ මෙතන වීඩියෝ ටික එනවා. මම මෙතනින් ඔඩියෝ ටික අයින් කරගන්නවා. අයින් කරගත්තා. මේක ලස්සන නෑ බලද්දි. මම මේක ලස්සන කරගන්නවා වීඩියෝ එක. ඔයාලා මෙතන යට තියෙන adjust කියන එක පාරක් ඔබන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් කලර් චේන්ජ් කරගන්න. මම මෙතනින් කලර් චේන්ජ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන කලර් චේන්ජ් කරගන්න පුළුවන්. මම ඊතුරු කලර් චේන්ජ් කරගන්නවා. චේන්ජ් කරගත්තා. ඔයාලට ඕන ඔඩියෝ එකක් ඇඩ් කරන්න පුළුවන්. මම ඔඩියෝ ඇඩ් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට මෙතනින් බෑග්ග්‍රවුන්ඩ් ඕන රිමූව් කරන්න පුළුවන්. මම රිමූව් කරන්නේ නැහැ. මෙතනින් ඔයාලට පුළුවන් ඕන නම් මේකේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන ඔයාලට පුළුවන් ඔපැසිටි එක වෙනස් කරගන්න. ඒ වගේ ගොඩක් දේවල් පුළුවන්. මම මේ ටික විතරයි එඩිට් කරගන්නේ. මේ වගේ ගොඩක් දේවල් පුළුවන් ඔයාලට ඇඩ් කරගන්න. ඇඩ් කරලා ලස්සන වීඩියෝ එකක් ගන්න පුළුවන්. කරනවා මෙතනින්. ටිකක් වෙලා යනවා ලෝඩ් වෙන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා ලෝඩ් වෙනවා. ඊට පස්සේ වෙලා ගැලරියටම සේව් වෙනවා. දැන් ඇප් එකක් තමයි දරන් ආවේ. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට දාන්න ලයික් එකක්. ඒ වගේම වීඩියෝ එකේ කියන තියෙන දේවල් දැක්ක දේවල් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.